ට්‍රේනින් කරලා ඉවරයි. දැන් යනවා සැලූන් එකට යන්න ඕන කොණ්ඩ එක පාගන්න. ඊට පස්සේ යනවා මේ මම ඔන්ලයින් මුන් වගේක් ඕන කරා. මේ ටික ඇවිල්ලා කියලා මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක බලලා ඊට පස්සේ යනවා බෑග් එක ගන්න. මොකද වෙන්නේ කියලා කිව්වා. දැන් මේනේ පට්ට සමයක එන්න යන්නේ. ඒ පේනවනේ එළිය වැටලා තියෙන සුපිරිය. දැන් වෙලාව උදේ 11යි. ප්ලේස් එකේ රබී කියලා ඉන්නවා. ලැබරන් ඩයල්ලා. ඊළ බලමු. කොහොමද? කොණ්ඩේ කපා ගත්තා, රැවුලත් කැපුවා. දැන් බලමු පාර්සල් එක ගන්න පුළුවන් වේද කියලා අහනවා. පාර්සල් එක එන්න පරක් වෙනවා කියලා SMS එකක් ඇවිල්ලා තිබ්බා. ඒක හින්දා බලමු බෑග් එක ගන්න යනවද? බලමු ටවුන් එකට ගිහිල්ලා තීරණය කරන්න ඕන වැඩි. හොඳයි නේ ආකට. බඩගින්න විද්දෙන්ද ගොඩක්. කාලම යනවා මේ කලින් ගිය ෂොප් එකේ මේ මොකක්ද බෑග් එක නෑ මට ඔල්මේට කලයද නෑ. අනිත් ෂොප් එකේ තියෙනවකෝ ඒකට යන්න ඕනි. මෙහෙ ගිහිල්ලා බලමු වැඩේ කරගන්න පුළුවන් වේද කියලා. ඊළඟ කාලෙ පාර්සල් එක ගන්න යනවා. පාර්සල් එක ඇවිල්ලා කියලා පෙන්වන ඇප් එකේ ෆෝන් එකේ පේනවද බලන්න. ලොකේෂන් එකයි පින් නම්බරේ ඊළ කලෙක්ට් කරලා තියෙනවා. දවල් වගේ රව් වැටලා වගේ තිබ්බට ටිකක් සීතලයි. තියෙන්නේ මෙතන තමයි පාර්සල් පැක් කරගන්න තියෙන්නේ. බොක්ස් එකක් තියෙනවා මේකේ. ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එකට මට අවිල්ලා තියෙන කී එක දැම්මට පස්සේ ඔන්න වෙන්න ඕන. බලමු ඊළඟ. දැන් යමු බෑග් එකේ වැඩේට. මේක තමයි ගත්ත බෑග් පැක් එක. තියෙනවා සෙට් එකක්. මේක තමයි ගත්ත බෑග් පැක් එක. තියෙනවා මම බාන දෙන සෙට් එකක් තියෙනවා. ක්‍රෝනා 2900ක්. බලමුනේ ගානට වටිනවා. ඔස්ප්‍රේ බ්‍රෑන්ඩ් එක. ගිරින කෑම පැක් එක. ඒක ඇවිල්ලා පස්සේ ගන්න ඕන. බඩු තියෙනවා සුපිරියර්. බෑග් එක ගත්තා. වැඩේ ඔක්කොම හරි. ගිය පාර ටික ඔක්කොම කරගත්තා. තියන්නේ වාණ්ඩේ.
එහෙනම් ජය වේවා.